අපි බැලුව කලින්දු චතුරකෝ කියලා චතුර මනුසත් දෙරන අපේ ක්‍රියාන්විතය කරන සොරසවරයන් සමඟ එතන රැඳී සිටින්නේ දිගින් දිගටම විධ ප්‍රදේශවලින් විවිධ සංවිධාන විසින් විවිධ කුලකයන්ට අයත් වන පුද්ගලයන් මේ මනුසත් දෙරන ක්‍රියාන්විතය සමගින් ඒකාත්මක වෙලා ඉන්නවා චතුර. ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් සමූහය විසින් මේ අවස්ථාවේදී මනුසත් දෙන්න ව්‍යාපෘතිය සමග එක්වෙනවා. ඒ අනුව මේ දිවෙනේ අවතැන් භාවයට පත්වෙච්ච ආරක්ෂිත කඳුරලින්න දරුව වෙනුවෙන් කණ්ඩායම් වෙනුවෙන් ඔවුන්ගේ සහනාධාර ලබා දීම සිද්ධ වෙනවා. ඉතින් මේ ඔබ දකින්නේ ඔවුන් සියලු දෙනා එකතු කරගත් ආධාර ඔබතුමීලාගේ කොහෙද එතකොට මේවා එකතු කරේ සමස්තයක් විදිහට පාසල තුලින් විතරද එහෙම නැත්නම් පිටිනුත් එකතු කරාද? මූලිකවම අපි ඇත්තටම අපේ පාසල් ජාලය මූලික කරගෙන තමයි එකතු කිරීම පටන් ගත්තේ. ඒකෙදිත් අපේ ශාඛා 17ක් තියෙනවා. ඒ සමූහ ප්‍රජාවම එක්කව වෙලා තමයි කන්ට්‍රිබියුට් කරේ අපේ කලෙක්ෂන් එකට. කලෙක්ෂන් පොයින්ට්ස් විදියට බ්‍රාන්චස් 7ක් අපි යූස් කරලා මේ දවස් දෙකක ඇතුළත කාලයේදී එක්කව වෙච්ච දේවල් ටික තමයි අද අපි මේව කරේ. තව එතනින් එහාටත් අපිට කරන්න පුළුවන් ඕන සහයෝගයක් දක්වන්න බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර පාසල් විදිහට කිව්වම මේ දරුවන්ට සහකම්පනය නෑ පොඩ්ඩක් එම්පති එක අඩුයි වගේ කතා කියනවනේ නිකන් මේක දැනෙන්නේ නෑ වගේ මේගොල්ලන්ට වතුර ගැලෙවත් නෑ කියලා. එහෙම නැද්ද? එතකොට මේ දරුවන්ට මේක අපිට වෙන්නේ නම් වීඩියෝ දකින්නකොට මේ විදිහට දකින්නකොට සෑහෙන දැනෙලා තියෙනවා කියලා. එහෙම නෑ ඇත්තටම ඉතින් මේ අවස්ථාවේදී මම හිතන්නේ මේ හැමෝම රටේ දරුවෝ ඒ නිසා ඒ ඇත්තට මේ සහකම්පනය අපි හැමදෙනාටම දැනුණා. ඒක නිසා තමයි අපි පාසල් ජාලයක් හැටියට හැමෝම එකතු වෙලා මේ විදිහේ සත්කාරයට සහභාගී වෙන්න හිතුවේ. දැන් මෙතන චිත්‍ර ඇඳලා තියෙනවා ගොඩ දෙනෙක්. කවුද මේ චිත්‍ර ඇඳේ? මොනවද මේකෙන් කියන්නේ? මොනවද ඕගොල්ලෝ දරුවෝ විදියට මේ ඉන්නේ? ඇත්තටම පාසලේ දැනටමත් අධ්‍යාපනය හදාරන දරුවෝ. ඉතින් ඕගොල්ලන්ගේ වයස කොහොමද කියන්න බලන්න. මං ඉන්නේ A level classes වල. ඔක්කොම A level classes වලයි තමයි මේක. මේ මොනවද මේ චිත්‍රවල තියෙන? එතකොට පොඩි නංගිලා මල්ලිලා ඉඳපුවද? මේ පොඩි නංගිලා මල්ලිලා ඉඳපුවද මොනවද මේවෙන් කියන්නේ? මේ අපේ චූටි නංගිලා මල්ලිලා අපිට යාලා දෙන්න කියලා දුන්නේ ඒවා. එයාලගේ පුංචි බලාපොරොත්තු ඉතින් චිත්‍රකට නගලා තමයි මේ අපිට දීලා තියෙන්නේ. ඉතින් මම මේ අවස්ථාවේදී සුනිත් වෙඩිවර්ධන අපේ ලෝකීය සහ ලෝකීය නිෂ්පාදකතුමා විදිහට අපි කියන්නේ අපි මේ වගේම චිත්‍ර තරඟයක් අපි පැවැත්වුවා විශේෂයෙන්ම යලි ගොඩනැගිමු කියලා. යලි නැගිටින රට කියලා. මේක අපිට මේ චිත්‍ර තරඟෙ මෙතනින් පටන් අරගෙන මේගොල්ලොත් එක මේක කරන්න පුළුවන්. අපිට මේ ගොඩක් අවස්ථාවක් තියෙනවා මේ වගේ චිත්‍ර තරඟයක් පටන් ගන්න යලි නැගිටින රට නැවලත් රට ගොඩනැගෙන්න වෙලා තියෙන නිසා පොඩි චිත්‍ර කීපයක් පෙන්වන්න කියමු මේක. අපි ගොඩක් අපිට බලන්න පුළුවන් වෙයි. ඔයගොල්ලෝම පෙන්වන්න මේ චිත්‍ර ටික ඇත්තට නංගිල මල්ලගේ චිත්‍ර ටික අපිට දැනෙනවා. එතකොට මීට වඩා ඔව් කොහොමද තියෙන්නේ? ඔව් ඉතින් මේ අවස්ථාවේදී ගුවනින් ආධාර ලබා දෙනවා විශේෂයෙන්ම බෝට්ටු ඒ සහන සේවාවන් ලබා දෙන විදිහ ඊට පස්සේ රටේ හැමෝම එකට එකතු වෙන්න ඕන කොහොමද කියලා අපිට යලි නැගිටින්න පුළුවන් කියලා මේගොල්ලෝ පෙන්නනවා. ඉතින් පුංචි දරුවන්ගේ මනස සුවපත් කරන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට දැනෙන හැඟීම තමයි මේ විදිහට මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් පුංචි දරුවන්ගේ චිත්‍රද ලොකු කට්ටිය පෙන්වන්නේ. අපි පණිවිඩයක් විදියට පුංචි ළමයි මොනවද හිතන්නේ? ඒගොල්ලන්ට දැනෙන විදිය මොකද්ද මේ සිද්ධියේදී කොහොමද ඔබතුමියලා හිතන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අය විදියට මේකට මුහුණ දෙන්න ඕන කියලා ඉස්සරහට? මේ ප්‍රොජෙක්ට් එකේදී පාසලක් විදියෙන් අපිට ඇත්තටම විශේෂයි දරුදරියන්. ඒකෙදි චිත්‍ර ප්‍රොජෙක්ට් එක ඇත්තටම ඉනිෂියේට් කරේ අපේ හියුමන් රිසෝස් මැනේජර්. දරුවන්ටත් විශේෂයෙන්ම කියලා තිබ්බේ ආපදාව මූලික කරන්නේ නැතුව අර ආදරය කරුණාව විදහා දක්වන විදිහට චිත්‍ර ඒගොල්ලන්ගේ එවන්නයි කියලා. ඉතින් ඒකත් ඊයේ දවසේදී ඕගනයිස් කරපු එකකින් තමයි ලබා දුන්නේ. අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා දරුදරියන්ට පාසල් උපකරණ හරියේ අවශ්‍ය තව මොනවා හරි ඒවා පාසල් යන වයසේ මේ පීඩාවට ලක් වෙලා තියෙන දුවදරුවන්ට අපිට පුළුවන් උපරිමයෙන් තව සහයෝගය දක්වන්න. පාසලේ දරුවන්ගේ හැටියට මම ඇත්තටම කැමතියි කියන්න විශේෂයෙන්ම ගිය අවුරුදු 4-5ේම ප්‍රධාන ශිෂ්‍ය නායකයෝ හිටන් ඒගොල්ලෝ ඉස්කෝලෙන් අස්සලා හිටියත් ඊයේ දවසේදී ඇවිල්ලා පාසලේ ගොඩාක් මේ කලෙක්ට් කරන ඒවා පැක් කරන්න ඒවා ඔක්කොම කරන්න ඉතාමත්ම කෙටි කාලයකින් එක්කහුව වෙලා ලොකු පරිශ්‍රමයක් ඒගොල්ලොත් යෙදුවා ස්ටාෆ් එකත් එක්ක. ඉතින් මේ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ දරුවෝ ටික ඒ කණ්ඩායම අද ඔවුන්ගේ ආධාර ඔක්කොම අරගෙන ආවේ. පොඩ්ඩක් ඈතට ගියා නම් පෙනෙයි ඔක්කොම ටික කොහොමද අද මේ විදිහට ඇවිල්ලා ඉන්නේ කියලා. බොහොම ස්තුතියි එකතු වුණාට. Thank you very much. Okay.